1971 අංක 1 දරන අධ්‍යාපන නියෝග. ලංකාවේ අධ්‍යාපනයේ මව් පනත ලෙස සැලකෙන්නේ 1939 අංක 31 දරන අධ්‍යාපන පනත. ඇත්තටම ඊට පස්සේ කළේ වරින් වර ආපු ආණ්ඩු ඒ මව් පනතේ ඇති බලතල ප්‍රකාරව අලුත් නීති රීති හඳුන්වා දීම. දැන් එහෙම කිව්වහම පැටළුණා නේද? මේක නියෝගයක්ද පනතක්ද? ඇයි ඒ දෙකේ වෙනසක් තියෙනවද කියලා කිව්වොත් ඔව් තියෙනවා. නියෝගයක් නැත්නම් ඕඩර් එකක් කියන්නේ මේක මෙහෙමයි. 1971 දී සිදු කළේ අලුත්ම පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා වෙනුවට 1939 අංක 1939 අංක 31 දරන වගන්ති අධ්‍යාපන අමාත්‍යවරයාට ලැබිලා තියෙන බලතල අනුව අධ්‍යාපන නියෝග ඒ කියන්නේ এডুকেෂන් ඕඩර්ස් මාලාවක් ප්‍රකාශයට පත් කිරීම. මේක 1971 ජනවාරි 20 ගැසට් නිවේදනයක් මගින් නිකුත් කරනවා. මේ නිසා මෙම නීතිමය ලියවිල්ල 1971 අංක 1 දරන අධ්‍යාපන නියෝග ලෙස හැඳින්වෙනවා. ඇත්තටම පොදු ව්‍යවහාරයේදී සහ සමහර අධ්‍යාපන විද්‍යා පෙළපොත්වල එහෙම 1971 අධ්‍යාපන පනත ලෙස හඳුන්වලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ නිවැරදිම පාරිභාෂික වචනය වෙන්නේ නියෝග කියලා. එහෙනම් බලමු 1971 අංක 1 දරන අධ්‍යාපන නියෝග ගෙනාවේ ඇයි කියලා. ප්‍රධානතම හේතුව වුණේ 1971 අප්‍රේල් කැරැල්ල. මේක 1971 ඇති වුණ තරුණ නැකිටීම් රජයේ ලොකු පණිවිඩයක් ගත්තා. ඒ ඇති වෙච්ච කැරැල්ල මගින්. මොකද කැරැල්ලට එක් වූ බහුතරයක් උගත් තරුණ තරුණියන්. ඔවුන් මේ රටේ ආර්ථිකය තුල නිසි තැනක් හිමි වෙලා තිබුණේ නැහැ. පවතින අධ්‍යාපන ක්‍රමයෙන් තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් ඊට නොකරන බව ඒ අනුව රජය වටහාගෙන තිබුණා. එනිසා ඔවුන් තීරණය කළා මේක වෙනස් කරන්න ඕනේ කියලා. අනිත් එක තමයි දෙවැනි කාරණේ ගත්තොත් එහෙම අධ්‍යාපනය සහ රැකියා අතර පරතරය. ඒ කියන්නේ එතෙක් මෙරට පැවති අධ්‍යාපනය ගොඩක් දුරට ඒ කියන්නේ බොහෝ දුරට ශාස්ත්‍රීය පැත්තට වැඩි නැඹුරුතාවයක් දැක්වුවා. ඇත්තටම කියනවා ඒකෙන් බිහි වුණේ අර සුදු කරපටි රැකියා කියලා කියන්නේ අපි. අන්න ඒ වගේ රැකියා අපේක්ෂකයන් තමයි බිහි වුණේ. නමුත් එවකට රටේ අවශ්‍යතාවය නම් වුණේ කෘෂිකාර්මික, කාර්මික, වෘත්තීය නිපුණතාවයක් සහිත ශ්‍රමිකයන්. ඉතින් මේකත් එක හේතුවක් වුණා මේ නියෝග ගෙනීමට. තුන්වෙනි කාරණේ ගත්තොත් එහෙම විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ වෙනසක් සිදු කිරීම. ඒ කියන්නේ සිසුන් හුදෙක් විභාග සටහන් විභාග සමත් වීමටම පමණක් පාඩම් කරන එක වෙනුවට ඒ ක්‍රමයේ වෙනුවට ඔවුන් තුළ මේ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් තදින් දැනුණා. ඒ නිසා 6 සහ 9 ශ්‍රේණි වලට මේ ප්‍රී වොකේෂනල් විෂයන් කියලා විෂයන් ටිකක් හඳුන්වලා දුන්නා. 4 වෙනි කාරණේ විදිහට අධ්‍යාපන අවස්ථා සමාන කිරීම. දැන් මේ නගරයේ පාසල් සහ ගමේ පාසල් අතර ඇත්තටම මේ පරතරයක් තිබුණා ඒ කාලේ. ඒ කාලෙම දැන් වුණත් ඒ පරතරය තියෙනවා නැත්තේ නැහැ. ඒ කාලේ මේ පරතරය නිකන් සැලකිය යුතු මට්ටමක තිබුණා. මේ පරතරය අඩු කිරීම ඒ වගේම සියලුම දරුවන්ට පොදුවේ විෂය මාලාවක් යටතේ අර විද්‍යාව, ගණිතය වගේ ප්‍රධාන විෂයන් තියෙනවානේ. ඒ විෂයන් හැදෑරීමට අවස්ථාව ලබා දීමට රජයට අවශ්‍ය වුණා. ඊට පස්සේ 5 වෙනි කාරණේ විදිහට රජයේ වියදම් කළමනාකරණය. දැන් අපි මේකේ නියෝගයට අනුව පාසල් ඇතුළත් කිරීමේ වයස අවුරුදු 5 සිට 6 දක්වා වැඩි කිරීම කළානේ. මේ හරහා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා රජයට දරන්න වන වියදම යම්තාක් ප්‍රමාණයකට පාලනය වුණා. ඒ වගේම ඒකෙන් බලාපොරොත්තු වුණා දරුවාට වඩා වයසින් පරිණත වුණාට පස්සේ පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමත් ඒකෙන් අපේක්ෂාව වුණා. ඊළඟට අපි බලමු මේ පනතේ තියෙන විශේෂ කරුණු.
පළවෙනි එක පාසල් ඇතුළත් කිරීමේ වයස වෙනස් කිරීම. අර කලින් කිව්වා වගේ මේගොල්ලෝ අවුරුදු 5 වෙනුවට පාසලට ඇතුළත් කිරීමේ අවම වයස අවුරුදු 6 දක්වා ඉහළ නැංවුවා. ඒකේ අරමුණ උනේ දරුවා වඩාත් මානසිකව මුහුකුරා ගිය පසු අධ්‍යාපන ඇරඹීම හා අර කලින් කිව්වා වගේ රජයේ අධ්‍යාපන පිරිවැය කළමනාකරණය කිරීම. මේකේ තිබුණ අනිත් විශේෂත්වය තමයි නව අධ්‍යාපන ව්‍යූහයක් දක්නට ලැබුණා. පාසල් පන්ති පද්ධතිය කොටස් 3කට බෙදුවා. ප්‍රාථමික අධ්‍යාපනය, ඒකට අහු වුණා 1 සිට 5 ශ්‍රේණිය දක්වා, කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය, ඒකට අහු වෙනවා 6 සිට 9 ශ්‍රේණිය දක්වා, ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය, ඒකට අහු වෙනවා 10 සහ 11 ශ්‍රේණිය. ඒ කියන්නේ මේ වගේ අලුත් අධ්‍යාපන ව්‍යුහයක් මේ නියෝග වලින් මතු කළා. අනිත් කාරණේ තමයි වෘත්තීය විෂයන් හඳුන්වලා දුන්නා. මේ පන්තියේ තිබූ වඩාත්ම විශේෂ ලක්ෂණය මේකයි කියලා හඳුන්වන්න පුළුවන්. සිසුන්ට හුදෙක් පොතේ දැනුම පමණක් නෙමෙයි තමන්ගේ ප්‍රදේශයට ගැළපෙන වෘත්තීය දැනුමක් ලබා දීම අනිවාර්ය කළා. ඒ උදාහරණයක් විදිහට මැටි කර්මාන්තය, ඔය කෘෂි කර්මාන්තය, දැන් ඒ වගේ අර කර්මාන්තයන් තියෙනවානේ, ඒ දේවල් පුහුණු කළා. ඇත්තටම එතකොට මේ පාසලෙන් අස්සලා යනකොට ළමයෙකුට රැකියාවක් කරගෙන ජීවත් වීමේ හැකියාව, ඒ කුසලතාවය එකෙන් ලැබෙනවා කියන අරමුණ ඇතුව තමයි මේ වගේ දෙයක්, ඒ වගේ තීරණයකට එළඹුණේ. පොදු විෂය මාලා 6 සිට 9 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට එකට විෂයන් මාලාවක් හැදෑරීම අනිවාර්ය කළා. මින් පෙර විද්‍යාව, කලා, වාණිජ ලෙස බෙදී තිබුණු ක්‍රමය මිහිදී ඉවත් කළා හැමෝටම සම අධ්‍යාපන අවස්ථාවක් ලබා දීමට උත්සාහ කළා. මෙහිදී විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යයනය වැනි විෂයන් කියන්නේ හැමෝටම පොදුවේ ඉගෙන ගන්න නියෝග කළා. පස්වෙනි කාරණය තමයි නව විභාග ක්‍රමය. පැරණි අර O level A level විභාග වෙනුවට නව විභාග දෙකක් හඳුන්වලා දුන්නා. මේකත් විශේෂම කාරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. NCGE ඒ කියන්නේ National Certificates of General Education. 9 ශ්‍රේණිය අවසානයේදී තමයි මේක පවත්වන්නේ. අනිත් විභාග ක්‍රමය තමයි HNCE Higher National Certificates of Education. මේක 11 ශ්‍රේණිය අවසානයේදී පවත්වනවා. අවසාන කාරණේ විදිහට දේශීයත්වයට මුල් තැන දීම. විෂය නිර්දේශය සකස් කිරීමේදී ලංකාවේ සංස්කෘතිය, ආර්ථිකයට සහ දේශීයත්වයට, ඒ කියන්නේ දේශීය අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදිහට අන්තර්ගතය වෙනස් කිරීම මෙහිදී විශේෂම කාරණයක් විදිහට දක්වන්න පුළුවන්. අවසාන වශයෙන් සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම 1971 ඉදිරිපත් කරපු ඒ නියෝග සහ 1972 ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ කියන්නේ එකම ක්‍රියාවලියකට. 1971 කැරැල්ලෙන් පස්සේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය රැකියා වෙළඳපළට නොගැලපෙන බව රජය වටහා ගත්තා. ඒ අනුව 1971 දී සැලසුම් කරලා 1972 ජනවාරි මාසයේ සිට මේ නියෝග ක්‍රියාත්මක කළා. .1971 යෝජනාව කිව්වත් 1972 ප්‍රතිසංස්කරණය කිව්වත් ලියන්න තියෙන්නේ මේ එකම කරුණු ටික තමයි.